Hi යාළුවනේ, welcome to my YouTube channel. කොහොමද ඔයාලට? ඔන්න ඉතින් යාළුවනේ අද අරන් ආවා කතාවේ දෙවැනි එපිසෝඩ් එක. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එකට එකතු වෙන්න හැමදාම මේ වගේ ලස්සන කතා කියවන්න අහන් ඉන්න. ඉතින් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැති යාළුවෝ ටික අනිවාර්යෙන් channel එක subscribe කරලම කතා කියවන්න එකතු වෙන්න. ඒ වගේම තමයි අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. අනේ දෙවියනේ මේක හීනයක්ද? නෑ කොහොමවත් මේක වෙන්න බෑ. තරිඳු මොනව කරයිද? දෙවියනේ ඇයි මටම මෙහෙම වෙන්නේ? අනේ ධනුෂ් අයියේ ඔයා කොහොමද මාව හොයන්න ආවේ? සඳුටම කියාගනිමින් කාමරේ දෙපැත්තට වේගයෙන් අතේ මහපට ඇඟිල්ලෙන් නියපොත්තත් හපමින් ඇවිදින්නේ කලබලෙන් වගේ. සුදුහාමි ඒ මිනිස්සු ආවා. ගෙදර කරන පිස්සු වැඩ කරන්න තියාගන්න එපා. පාඩුවේ ඉන්න ඕනේ හරිද? මොකක්? ඒ මිනිස්සු ආවා? ඒ කියන්නේ මාව බලන්න ආපු මනමාලයා දසුන් අයියාද? Oh my god. එහෙ මලක් පිපුණ වගේ සතුට දැනුණත් ලොකු බයක් වගේම දුකක් දැනෙන්න ගත්තේ තරිදු හිරෙන් නිදහස් වෙලා ඉන්න එක නිසා. අවුරුදු ගානක Taman ආදරය කරපු කෙනා අද ගෙදරටම ඇවිත්. ඒත් කවුද දන්නේ මේ දසුන් අයියයි කියලා. මම තරිඳුට පොරොන්දු වුණා අද එන කෙනාට කැමති වෙන්නේ නැහැ කියලා. මොකද දෙවියනේ මම කරපු පව? සුදුහාමි මොකද දරුවෝ ඔය ජනේලෙ එල්ලිලා ආසයි පොළවයි ගැට ගහන්න වගේ? කල්පනාව එන්න දැන්. පිස්සුද මන්ද මේ ළමයට ළඟකදී ඉඳලා? සඳුට නම් ඉවසෙල්ලක් නෑ දසුන්න දකින්නකම්ම. අම්මා මේක විතරයි හරිද? මේක බලලා අපි ගෙදර යන්. අනේ තවත් මට මගුල් හොයන්න එපා. මම කිව්වනේ. දසුන් අම්මගේ කනට කරලා කිව්වේ කාටවත් නෑ හෙන ගානට. ෆෝන් එකේ මොනවදෝ බල ඉන්න දසුන් හරි සිහියට ආවේ අම්මගේ හඬට. පුතේ. ඔව්. ටීපෝ එක උඩින් ෆෝන් එක තියෙන දසුන් නැගිටලා කෙල්ලගේ මූණවත් නොබලා බුලත් ටික අතට ගත්තේ අකමැත්තෙන්. සඳුට නම් ගොඩක්ම දුකයි. මොකද තවත් දසුන් නැහැදියා ඇහැක්වත් තරලා බැලුවේ නැති නිසා. සඳු එහෙවම ගියේ කාමරේට. මොකද පුතා වෙලා තියෙන්නේ? මොකුත් නෑ අම්මා. අම්මලාට මම කිව්වා මම කැමති නෑ. මම ආදරය කරපු කෙනා විතරයි මම කසාද බඳින්නේ කියලා. ඔන්න ආයෙ පටන් ගත්තා. ඒ දරුවා බැඳලා දැන් ළමයිනුත් ඇති බං. දැන් රටකට වෙලා අවුරුදු කීයක් නම් හිටියද? ඔය කෙල්ලෙක් මැත්තේම නැහි. අපිත් දැන් වයසයි. අපිත් තාසයි. දන්මුරුවෙක් බලන්න ඔබේ. අනේ අම්මේ මේ නිකන් ඉන්න. දුව කාමරේ ඉන්නවා. පුතා යන්න ගිහින් දෙන්න එක ටිකක් කතා කරන්න. කොල්ලගේ නම් මූණත් හරි නෑ. මූණෙම පේනවා අකමැත්ත. සඳුව නම් ඉන්නේ කොයි වෙලේද දසුන් එන්නේ කියලා. එයාව ගණන් නොගෙන ඉන්න එයා කරපු වරද අහගන්න. දොරෙත් දත්ත ඈත් කරන් යන දසුන් ගිහින් ඉඳගන්න එතනම තිබුණු පුටුවක. තවත් ෆෝන් එකේ. ඔයා මට කැමති නැත්තම් කෙලින්ම කියන්න අයියේ. ෆෝන් එක ඔබමින් උත්තර දෙන දසුන්ට පේන්නේ සඳුගේ කකුල් දෙක මායිම විතරයි. සඳු ඉවසලා බැරිම තැන පැනපු ගමන් අතට ගත්තේ දසුන්ගේ අතේ තිබුණු ෆෝන් එක. මොන මගුලක්ද? සඳු ඔයා? දසුන්ගේ සතුටට නම් උඩ පනින්න තරම් හිතුණා. සඳු ඔයා දන්නවද මම ඔයාව කොච්චර කල් නම් හෙව්වද කියලා?
සඳුට හිතා ගන්නවත් බෑ. පොටුවේ ඉඳපු දසුන් දැන් ඇඳෙන් ඉඳගෙන සඳුගේ අත් දෙකත් තද කරලා අල්ලන්. මම ඔයා දිහා ගොඩක් වෙලා බලන් ඉඳලා බැරිම තැන කාමරේට ආවේ අයියේ. මට සමා වෙන්න මැනික. මම හිතුවේ නෑ ඒ ඔයා කියලා. ඒකයි මම වැඩි ගණන් නොගත්තේ. අම්මලාගේ බලකිරීමටයි මම මේ ආවේ. නැත්තම් මම අම්මලාට කියලා තිබුණේ ඔයා විතරමයි මැරි කරන්නේ කියලා. අනේ මැනික මට ඔයාව වඩා ගන්න හිතෙනවා. ඒ තරම් මට මාරම හැපි. අනේ පිස්සු කල්ලා කියමින් සඳු දසුන්ගේ ක්‍රේල් කොණ්ඩේ ඇතුලෙන් ඇඟිලි යවමින් ඔළුව අත ගෑවේ ආදරෙන්. මනමාලයාගේ පැත්තේ හැමෝම කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණේ සඳුට. දැන් දෙන්න එක්ක එන්න කතා කරලා ඉවරනම්. පුතා. අම්මට නම් දසුන්ගේ වෙනස දැනිලා. මෙතරම් වෙලා අකමැත්තෙන් ඉඳපු කොල්ලා අද වුණත් කෙල්ලව එක්කන් යන්න කැමැත්තෙන් ඉන්නවා කියලා දකිද්දී අම්මට හිතුනේම හිතේ ඉඳපු කෙල්ලට වඩා මේ කෙල්ල හිතට අල්ලලා වගේ කියලා. පුතා මොකද කැමතිද? හිනාවකින් උත්තර දුන් දසුන් ගිහින් ඉඳගත්තේ අම්මා ළඟින්. අපිත් කතා බහ කරලා උත්තරයක් දෙන්නම්. දුවගෙන් අහන්නත් ඕනේනේ. හරි. ඒකට කමක් නෑ. එහෙනම් බොහෝම ස්තුතියි සංග්‍රහවලට. අපි ගිහින් එන්නම්. දොරකඩ ළඟට වෙලා වාහනේ යනකම්ම බලන් ඉඳපු සඳු නැවත ගෙට ආවේ අම්මා අහයි දෙන්න අහයි කියන විශ්වාසයෙන්. සුදුහාමි මොකද කියන්නේ? ඒ දරුවා ගැන? හොඳයි අම්මේ. එයා මොකක්? ආයි කියන්නේ? අනේ ලැජ්ජ කරන්න එපා අම්මා. මම යනවා. අපි ඉක්මනින් ආය හම්බෙමු මැනික කියලා කෙටි පණිවිඩයක් තියන සඳු හීන මාලිගාවක් හදන්න ලෑස්ති වුණේ ඇඳට වැටෙමින්. පහුවදා උදේම ලෑස්ති වුණේ කැම්පස් යන්න. කොණ්ඩේ ඉතුරු ටිකත් ගොතාම කෙල්ල යන්නේ නිතුගේ ගේ ළඟට. නිතුෝ එනවා. ඉන්න. නිතු එළියට එනවත් එක්කම නිතු දකින්නේ කළු පාට වීල් එකකින් සඳුව වීල් එක ඇතුළට ඇදලා ගන්නවා විතරයි. සඳුව වීල් එකක් ඇතුළට ඇදලා ගත්තේ කවුරු වෙන්න පුළුවන්ද? සඳුව ආවෙත් නිතුට ඊයේ වුණ සිද්ධිය කියන්න. මොකද සඳුගේ හොඳම යාළුවා නිතු. ඊයේ සඳුව බලන්න ආපු සිද්ධිය තරිඳු දැනගෙනවද? දසුන් මේ වෙනුවෙන් මොනව කරයිද? ඉතින් ආදරණීය යාළුවනේ මම ඔයාලට ආයෙත් මතක් කරනවා මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මේ කතාවේ ඉතුරු කොටස් ටිකත් එක දිගට කියවන්න අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා all button එක දාලා තියාගන්න. එහෙනම් අලුත් කතාවකින් නෙමෙයි ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.